පාඩම් කරන්න අරගෙන මේ විනාඩි 5ක් විතර යද්දි ටක් ගාලා ගිහිල්ලා පොතේ යදුනලු. ඔය මේ පාඩම් කරන්න හොඳම වෙලාව මොකද්ද? රෑ නිදි මරාගෙන පාඩම් කරන එකද හොඳ නැත්නම් උදේට ඇහැරලා පාඩම් කරන එකද හොඳ? මටත් ඒ කාලේ තිබ්බ වෙන ප්‍රශ්නයක් ඔක. ඇයි ගුරුවරුත් කියනවනේ උදේට නැගිටලා පාඩම් කරන්න කියලා. අම්මා තාත්තත් කියන උදේට නැගිටලා පාඩම් කරන්න කියලා. ඕකින්ද මම මේ සතියක් විතර උදේට නැගිටලා බැලුවා පාඩම් කළා වැඩි හරියනවද කියලා. කොහොම හරි මට මතකයි පළවෙනි දවසේම පාඩම් කරන්න අරගෙන මේ විනාඩි 5ක් විතර යද්දි ටක් ගාලා ගිහිල්ලා පොතේ යදුනලු. සතියක් විතර මම පාඩම් කරලා බැලුවා. අන්තිමට මට තේරුණා අර රැයට නිදි මරලා පාඩම් කරනකොට දවසින් පාඩම් කරන එක මම මේ දවස් 7ක් විතර උදේ නැගිටලා පාඩම් කළත් මට පාඩම් කරගන්න බැරි වෙලා ගියා. ඔය මිනිස්සු වර්ග දෙකක් ඉන්නවනේ. එක සෙට් එකක් ඉන්නවා උන්ට පුළුවන් රැය නිදි මරාගෙන වැඩ කරන්න. උන්ට උදේ හැරෙන්න බෑ. හරිද? තව සෙට් එකක් ඉන්නවා උදේ නැගිටලා පාඩම් කරන්න පුළුවන් රැයට නිදි මරන්න බෑ. එතකොට ඔගෙන් අර තමන්ට ගැළපෙන එක හොයාගෙන තමන්ට ගැළපෙන විදිහට වැඩ කරන්න. ඒ කියන්නේ රැය නිදි මරන්න පුළුවන් අය උදේ නැගිටලා පාඩම් කරන්න ඕනේ කියලා එහෙම එකක් නැහැ. උදේ නැගිටලා පාඩම් කරන්න පුළුවන් අය උදේ නැගිටලා පාඩම් කරගන්න. උදේට නැගිටලා පාඩම් කරන්න පුළුවන් නම් පොඩි ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. ඒ ඉතින් ඔය අපි රැයට පාඩම් කරන්න පටන් ගනිද්දී උදේ ඉඳන් රැය වෙනකම්ම තිබ්බ ඔක්කොම දේවල් අපි මුණ දීපු හැම දෙයක්ම අර ඔළුවේ තියාගෙනනේ පාඩම් කරන්න පටන් ගන්න. එතකොට පොඩ්ඩක් ඉතින් ඒක අමාරුයි. උදේ නැගිටලා පාඩම් කරනකොට ඒක එහෙම නෑ. අර ෆ්‍රෙෂ් එකේ තියාගෙන පාඩම් කරන්න පුළුවන්. එහෙමයි කියලා උදේට හැරෙන්න බැරි අය උදේ හැරිලා පාඩම් කරන්න කියලා තේරුමක් නෑ. ඒකින්ද තමන්ට ගැළපෙන දේ තමන් දන්නවනේ. ඒ තමන්ට ගැළපෙන දේ ගැළපෙන විදිහට කරන්න.